අගෝස්තු මාසය කටක රාශියට බලද්දී මේ මාසය පිටතින් පෙනෙන වෙනස්කම් වලට වඩා ඇතුළතින් සිදුවෙන වෙනස්කම් ගොඩක් වැදගත් වෙන මාසයක් කියලා කියන්න පුළුවන්. පසුගිය කාලයේ ඔබ බලාපොරොත්තු වුණු සමහර දේවල් ප්‍රමාද වුණා වෙන්න පුළුවන්. සමහර විට ඔබ වටේ ඉන්න අය ඔබව හරියට තේරුම් ගත්තේ නැහැ කියලාත් හිතලා ඇති. හැබැයි මේ අගෝස්තු මාසය ඔබගේ සිතන විදිහ, තීරණ ගන්න විදිහ සහ ජීවිතය දිහා බලන දෘෂ්ටි කෝණයම ටිකෙන් ටික වෙනස් කරන්න පටන් ගන්නවා. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය පෙන්වා දෙන්නේ ලග්නයට සිදුවෙන ග්‍රහ මාරුවීම් මිනිසෙකුගේ ජීවිතයේ නව චක්‍රයක් ආරම්භ කරන අවස්ථා ලෙස සලකන්න පුළුවන් කියලයි. මේ මාසයේ කටක රාශියට ලැබෙන ප්‍රධානම ශක්තියත් ඒ වගේ එකක්. ඔබටත් මේ දවස්වල මෙහෙම හිතිලා තියෙනවද? මම හැමෝ ගැන හිතනවා. හැබැයි මම ගැන හිතන්න කාලයක් ලැබෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් මගේ ජීවිතයේ ඊළඟ පියවර මොකද්ද කියලා ඔබ ඔබෙන්ම අහන කාලයක්ද මේ? එහෙමනම් මේ මාසයේ ග්‍රහ මාරුවීම් ඔබට ඒ ප්‍රශ්නවලට අලුත් දෘෂ්ටි කෝණයක් ලබා දෙන්න පුළුවන්. අගෝස්තු 3 වෙනිදා කුජ ග්‍රහයා ඔබගේ 11 වෙනි භාවයෙන් 12 වෙනි භාවයට පිවිසෙනවා. වේද ජ්‍යොතිෂයේ 12 වෙනි භාවය කියන්නේ වියදම්, විදේශ සම්බන්ධ කටයුතු, හුදෙකලාව, අභ්‍යන්තර වර්ධනය සහ පසුබිමේ සිදුවෙන දේවල් නියෝජනය කරන භාවයක්. ඒ නිසා මේ කාලයේ ඔබට ටිකක් නිශ්ශබ්දව ඉන්න හිතෙන්න පුරුවන්. හැම ප්‍රශ්නයකටම එකපාරටම උත්තර දෙන්න වෙනුවට මුලින් හිතලා බලන ගතිය වැඩි වෙන්න පුරුවන්. සමහර අයට විදේශ ගමන්, විදේශ රැකියා හෝ විදේශ සම්බන්ධ ලියකියවිලි ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි කුජ 12 වෙනි භාවයට ගියා කියලා වියදම් ගැන සැලකිල්ල අතහැර දාන්න එපා. හදිසි වියදම්, අනවශ්‍ය මිලදී ගැනීම හෝ සැලසුම් නොකළ මුදල් පිටවීම ඇති වෙන්න පුරුවන්. පළදීපිකාව තුලත් 12 වෙනි භාවයේ බලපෑම ඇති කාලවලදී මුදල් කළමනාකරණය බුද්ධිමත්ව කරන්න කියලා අවධාරණය කරනවා. ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා බුධ ග්‍රහයා ඔබගේ ලග්නයට, එහෙමත් නැත්නම් පළමු භාවයට පිවිසෙනවා. මේක තමයි මේ මාසයේ ඔබට ලැබෙන ඊටාම වැදගත් ග්‍රහ මාරුවක්. බුධ ලග්නයට පැමිණීමත් එක්ක ඔබගේ සිතන විදිය, කතා කරන විදිය සහ තීරණ ගැනීමේ හැකියාව වඩාත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඔබටත් පහුගිය කාලයේ මට කියන්න ඕනේ දේ හරියට කියාගන්න බැරි වෙනවා කියලා හිතලා තිබුණාද? එහෙමනම් මේ කාලයේ ඒ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වෙන්න පුරුවන්. ඔබගේ වචනවලට අනිත් අය වැඩි අවධානයක් යොමු කරන කාලයක් මේක. රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය හෝ පෞද්ගලික ජීවිතය කියන හැම පැත්තකම හොඳ sannivedanayak ඔබට වාසිගෙන දෙන්න පුරුවන්. හැබැයි මේක අගෝස්තු මාසයේ ආරම්භය විතරයි. ඇත්තටම මේ මාසයේ මූල්‍ය තත්වය, පෞල් ජීවිතය සහ ඔබගේ වටිනාකම තවත් ශක්තිමත් වෙන්නේ අගෝස්තු 17 වෙනිදාට පස්සේ. රවි ග්‍රහයා ඔබගේ දෙවනි භාවයට පිවිසෙනවා. ඒ මාරුවත් එක්ක ඔබගේ මුදල්, පවුල සහ අනාගත සැලසුම් කොහොමද වෙනස් වෙන්නේ කියලා දැන් අපි විස්තරයෙන් බලමු. අගෝස්තු 17 වෙනිදා රවි ග්‍රහයා ඔබගේ දෙවනි භාවයට පිවිසෙනවා. වේද ජ්‍යොතිෂයේ දෙවනි භාවය කියන්නේ ධනය, ඉතිරි කිරීම, පවුල, වටිනාකම් සහ කතා කරන වචන නියෝජනය කරන ඊටා වැදගත් භාවයක්. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුලත් දෙවනි භාවය මිනිසෙකුගේ ජීවිතයේ ස්ථාවරත්වය ගොඩනගන ප්‍රධාන ස්ථානයක් ලෙස විස්තර කරනවා. දැන් මෙතන ඔබ ඔබෙන්ම ප්‍රශ්නයක් අහන්න. මම මුදල් උපයනවා විතරද? නැත්නම් මගේ අනාගතයත් ගොඩනගනවද? මේ මාසයේ මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර ගොඩක් වැදගත් වෙනවා. රවි දෙවනි භාවයට පැමිණීමත් එක්ක ඔබගේ මූල්‍ය කටයුතු ගැන අවධානය වැඩි වෙන්න පුරුවන්. පසුගිය කාලයේ කල්දාපු ඉතිරි කිරීමක් ආරම්භ කරන්න, අලුත් ආදායම් මාර්ගයන් ගැන හිතන්න හෝ ඔබගේ ආර්ථික සැලසුම් නැවත සකස් කරන්න මේ කාලයේ හොඳ අවස්ථාවක් වෙන්න පුරුවන්. සමහර අයට වැටුප් වැඩිවීමක් ගැන සාකච්ඡාවක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර අයට අමතර ආදායම් ගැන එන අවස්ථාවක් හෝ ව්‍යාපාරික ගනුදෙනුවක් ඉදිරියට යන්න ඉඩ තියෙනවා. හැබැයි ලැබෙන මුදලට වඩා ඒ මුදල් කළමනාකරණය කරන විදිය තමයි මේ මාසයේ වැඩිපුරම වැදගත් වෙන්නේ. දෙවනි භාවය පවුලත් නියෝජනය කරන නිසා පවුලේ සමාජිකයන් එක්ක වැදගත් තීරණ කිහිපයක් ගැන සාකච්ඡා කරන්න සිද්ධ වෙන්න පුරුවන්. සමහර විට දීපලක්, නිවසක්, දරුවන්ගේ අධ්‍යාපනය හෝ පවුලේ අනාගත සැලසුම් ගැන කතා බහක් ඇති වෙන්න පුරුවන්.
හැබැයි රවිගේ බලපෑමත් එක්ක කතා කරන විදිහ ගැන ටිකක් පරිස්සම් වෙන්න. ඔබ හොඳ චේතනාවෙන් කියන දෙයක් වුණත් ඒක ටිකක් සැර විදිහට කියවුනොත් අනිත් කෙනාට වැරදියට තේරෙන්න පුරුවන්. ඔබටත් කවදා හරි මම කියපු දේ නෙවෙයි එයා තේරුම් ගත්තේ කියලා හිතලා තිබුණාද? මේ කාලේ ඒ වගේ තත්වයන් නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 22 වෙනිදා බුධ ග්‍රහයාත් දෙවනි භාවයට පිවිසෙනවා. මේක කටක රාශියට ඊටාම හොඳ වෙනසක්. මොකද රවි ලබා දෙන ආත්ම විශ්වාසයට බුධගේ බුද්ධිය සහ විශ්ලේෂණාත්මක හැකියාව එකතු වෙනවා. ඒ නිසා මූල්‍ය තීරණ, ව්‍යාපාරික සාකච්ඡා සහ පවුලේ වැදගත් කතාබහ වඩාත් සාර්ථකව කරගෙන යන්න ඔබට පුරුවන්. ඵලදීපිකාව තුලත් බුධ දෙවනි භාවයට යහපත් බලයක් ලබා දෙන අවස්ථාවලදී කෙනෙකුගේ වචනයෙන්ම වාසිය ලැබෙන බව සඳහන් වෙනවා. ඒ කියන්නේ ගුරුවරුන්, නීතිඥයන්, උපදේශකයන්, අලේවිකරණය, මාධ්‍ය, ව්‍යාපාරික සාකච්ඡා හෝ කතා කිරීම මූලික කරගත් රැකියාවල නිරත අයට මේ කාලය විශේෂයෙන්ම වාසිදායක වෙන්න පුළුවන්. ඒ වගේම පහුගිය කාලයේ වැරදි වැටහීම් නිසා දුරස් වෙලා හිටපු කෙනෙක් එක්ක නැවත හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් මේ කාලේ උදව් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක අවංක සංවාදයක් මාස ගණනාවක් තිබුණු ගැටලුවක් විසඳන්න ප්‍රමාණවත් වෙනවා. හැබැයි මේ මාසයේ ග්‍රහ මාරුවීම් වලින් ලැබෙන වාසි උපරිමයෙන් ලබා ගන්න නම් තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම සෞඛ්‍ය, මානසික සැනසීම සහ මේ මාසයේ ඔබට ලැබෙන අවස්ථා දිගුකාලීන සාර්ථකත්වයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා දැන් අපි අවසාන වශයෙන් බලමු. දැන් මේ මාසයේ සමස්ත ග්‍රහ රටාව එකට බැලුවොත් කටක රාශියට 2026 අගෝස්තු මාසය කියන්නේ තමන්ගේ වටිනාකම නැවත හඳුනා ගන්න කියන පණිවිඩය රැගෙන එන මාසයක්. මාසයේ මුල් භාගයේ කුජ ඔබව ටිකක් ඇතුළට හරවලා හිතන්න සලස්වනවා. ඊට පස්සේ බුධ ලග්නයට පැමිණීමත් එක්ක ඔබගේ සිතන විදිහත්, කතා කරන විදිහත්, තීරණ ගැනීමේ හැකියාවත් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මාසයේ දෙවනි භාගයේ රවි සහ බුධ දෙවනි භාවයේ එකතු වීමත් එක්ක මුදල්, පවුල සහ ඔබගේ ජීවිතයේ ස්ථාවරත්වය ගොඩනගා ගන්න හොඳ පසුබිමක් නිර්මාණය වෙනවා. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය තුල නැවත නැවතත් අවධාරණය කරන දෙයක් තමයි දෙවනි භාවයේ ශක්තිමත් වෙන කාලවලදී පුද්ගලයෙක් උපයන දෙයට වඩා ඒ දේ ආරක්ෂා කරගෙන වර්ධනය කරන ආකාරය තමයි ඔහුගේ අනාගතය තීරණය කරන්නේ කියන කාරණය. ඒ නිසා මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ මේ මාසයේ ලැබෙන මුදල් වියදම් කරනවා විතරද? නැත්නම් ඒක ඔබගේ අනාගතයට ආයෝජනයක් කරනවාද? මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර ඉදිරි මාස කිහිපයේ ප්‍රතිඵලවලටත් බලපාන්න පුළුවන්. සෞඛ්‍යය ගැන කතා කළොත් මාසයේ මුල් භාගයේ කුජ 12 වෙනි භාවයේ ගමන් කරන නිසා නිින්ද අඩු කරගන්න එපා. රාත්‍රී කාලයේ වැඩිපුර වැඩ කිරීම, අධික වෙහෙස සහ මානසික ආතතිය නිසා ශරීරය ඉක්මනින් වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඔබගේ ශරීරය දෙන සංඥා නොසලකා හරින්න එපා. මානසික පැත්තෙන් බැලුවොත් මේ මාසයේ ඔබගේ හිත ගොඩක් දේවල් ගැන හිතන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම තනියම දරාගෙන ඉන්න උත්සාහ කරන්න එපා. ඔබ විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කරන එක, පවුලේ අය එක්ක කාලය ගත කරන එක සහ Tamanටම ටිකක් නිදහස් වෙලාවක් ලබා දෙන එක ඔබට ලොකු සහනයක් වෙන්න පුරුවන්. ආධ්‍යාත්මික පැත්තෙන් බලද්දී දවස ආරම්භ කරන්න කලින් මිනිත්තු කිහිපයක් නිශ්ශබ්දව ගත කිරීම, භාවනාව, ජපය හෝ තමන්ගේ ආගමික වතාවත්වල නිරත වීමෙන් හිතේ පැහැදිලි බව වැඩි කරගන්න පුළුවන්. ඵල දීපිකාව සඳහන් කරන ආකාරයටත් යහපත් චින්තනය සහ යහපත් ක්‍රියාවන් යහපත් ග්‍රහ බලපෑම් තවත් ශක්තිමත් කරනවා. රැකියාව කරන අයත්, ව්‍යාපාර කරන අයත් මේ මාසයේ එක දෙයක් මතක තියාගන්න. ඔබගේ දැනුම, ඔබගේ වචනය සහ ඔබ ගොඩනගෙන විශ්වාසය තමයි මේ මාසයේ ඔබගේ ලොකුම වත්කම. සමහර වෙලාවට විශාල වෙනසක් ඇති කරන්න එක හොඳ තීරණයක් හෝ එක හොඳ සංවාදයක් ප්‍රමාණවත් වෙනවා. සමස්තයක් විදියට බැලුවම 2026 අගෝස්තු මාසය කටක රාශියට ඇතුළතින් ශක්තිමත් වෙලා මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගාගෙන පෞල් සම්බන්ධතා තවත් ශක්තිමත් කරගන්න පුරුවන් මාසයක් කියලා කියන්න පුළුවන්. මේ මාසයේ ඉවසීම, බුද්ධිය සහ සැලසුම් සහගත තීරණ තමයි ඔබගේ ලොකුම ශක්තිය වෙන්නේ. ඔබ කටක රාශි හිමියෙක් නම් මේ වීඩියෝවේ කියපු කරුණු අතරින් ඔබට වැඩියෙන්ම දැනුණු දේ මොකක්ද? මේ මාසයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ රැකියාවේ වෙනසක්ද, මුදල් සම්බන්ධ ප්‍රගතියක්ද, නැත්නම් පෞල් ජීවිතයේ යහපත් වෙනසක්ද? පහලින් කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක බෙදා ගන්න.
ඒලගේම ඔබට වේද ජ්‍යොතිෂය, ග්‍රහ මාරුවීම්, මහදශා, අන්තර්දශා හෝ ඔබගේ රාශිය ගැන සාමාන්‍ය ප්‍රශ්නයක් තිබුණත් ඒකත් කමෙන්ට් කරන්න. හැකිතරම් ඔබගේ කමෙන්ට් වලට පිළිතුරු දෙන්නත්, ඔබ ඉල්ලන මාතෘකා ගැන ඉදිරි වීඩියෝ වලින් ගැඹුරින් කතා කරන්නත් අපි සූදානම්. මේවැනි සම්භාව්‍ය වේද ජ්‍යොතිෂ විශ්ලේෂණ, මාසික පලාපල සහ ග්‍රහ මාරුවීම් පිළිබඳ විශ්වාසදායක වීඩියෝ දිගටම නරඹන්න නම් මේ වීඩියෝවට ලයික් එකක් දාලා තවත්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් එකත් ඔන් කරන්න. එතකොට ඉදිරියට පළවන හැම වීඩියෝවක්ම ඔබට මුලින්ම නැරඹීමට අවස්ථාව ලැබේවි. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ අගෝස්තු මාසයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.